මෙතැන්ට ඇතුළු වෙන ඕනෑම කෙනෙක් මුලින්ම ලබන අත්දැකීම තමයි මරණයේ ගඳ. උණු වූ ශරීරවල දි รา පත් වන මනුස්සකමේ ඒ බිහිසුණු ගඳ. හුස්ම පවා හිර කරන මේ අප්‍රසන්න ගඳ තමයි මෙතෙන්ට ඇතුළු වන කෙනෙක්ව පිළිගන්නේ. මේක පිහිටා තිබෙන්නේ ගණාවේ පිහිටි නීතිය පවා අමතක කරවපු නස්වම් මීඩියම් සිකියුරිටි ප්‍රිසම් හෙවත් මරණය නිවහන. බටහිර ලෝකය මේක හඳුන්වන්නේ නිරයේ දොරටුව කියලා. අද අපි මේ ගමන යන්නේ ලෝකෙ දරුණුම බන්ධනාගාරයක් ඇතුළට. ඇස් පනා පිටම දි รา පත් වන මේ මිනිස්සුන්ගේ අඳුරුතුම සත්‍ය හෙළි කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඇයි මේ ගණාවේ නවාසම් බන්ධනාගාරය මෙච්චර භයානක වෙලා තියෙන්නේ? ඔබ දන්නවද මේ බන්ධනාගාර නිර්මාණය කළේ සීමිත පිරිසකට පමණයි. හැබැයි අද මෙතන දහස් ගණන් සිරකරුවන් හිර වෙලා ඉන්නවා. ඔබ මේ දකින දර්ශන වලින් පෙන්눔 කරන්නේ සිර මැදිරියක් නෙවෙයි. මේක පණ පිටින් හුස්ම හිර වෙන මිනි පෙට්ටියක්. බලන්න මේ ගිගුරුම් දෙන අප්‍රිකාවේ අධික රස්නේ මැද ඇඳුම් කෑල්ලක්වත් දාගන්න ඉඩක් නැතුව මිනිස්සු හිර වෙලා ඉන්න හැටි. මෙතන හුස්ම ගන්නවත් වාතයක් නැහැ. මේක හිරගෙදරක් නෙවෙයි, මිනිස්සෙක්ව මානසිකව සහ කායිකව කුඩු කරන පට්ටමක්. හැබැයි මෙතන ඉන්න හැමෝම අපරාධකාරයෝ නෙවෙයි. මේක තමයි ලෝකේ දරුණුම සත්‍ය. මෙතන ඉන්න සිරකරුවන්ගෙන් බහුතරයක් රිමාන්ඩ් ප්‍රිසන්ස් එවත් නඩු විභාගයතෙක් රඳවා සිටින අය. ඒ කියන්නේ උසාවි පද්ධතියේ දුර්වලකම්, නීතිඥයන්ගේ හිඟකම නිසා වැරද්දක් නොකළ අහිංසක මිනිසුන් මේ නිරයේ කොටු වෙලා ඉන්නවා. සමහර අය අවුරුදු ගණනක් තිස්සේ නඩුවක් නැතිව මෙතන හිර වෙලා ඔවුන්ගේ ජීවිත විනාශ වෙලා ඉවරයි. නීතිය හදපු අයම නීතිය පිහිට පතන අහිංසකයන්ව මේ අපායට ඇදලා දාපු එක මොනතරම් ක්‍රූරද? දැන් ඔයාලා මේ දකින දර්ශනය දිහා හොඳට බලන්න. මේ මිනිස්සෙක්ට කන්න පුළුවන් කෑමක්ද? මේ දකින්නේ සත්තුන්ටවත් දෙන්න බැරි අප්‍රසන්න දේවල්. මේ කෑමවල තියෙන ගඳ සහ අපිරිසුදුකම නිසා කොයිතරම්නම් රෝගාබාධ වැළඳෙනව ඇද්ද? ඊළඟ දේ තමයි ටොයිලට් පහසුකම්. මේ වගේ තදබදයක් තියෙන තැනක වැසිකිළියක් පාවිච්චි කරන එක ගැන හිතන්නවත් බෑ. ඔවුන් ජීවත් වෙන්නේ Tamanගේම මල පහ එක්ක එකතු වෙලා. මේ තරම් පහත් තත්ත්වයකට මිනිස්සෙක් වැටෙද්දී ඒ මිනිස්යාගේ ආත්මගරුත්වය විතරක් නෙවෙයි ජීවිතේම අහිමි වෙලා යනවා. ඔබ හිතන්න මෙහෙම තැනක අවුරුද්දක් හිර වෙලා ඉන්න කෙනෙක්ගේ මනස මොන වගේ වෙයිද කියලා. ඔවුන්ගේ බලාපොරොත්තුවල් ඔක්කොම මැරිලා ඉවරයි. මේ වදකාගාරය ඇතුලේ ඇහෙන්නේ මරණ හඬ විතරයි. සතුට කියන දේ මෙතනට කවදාවත් ඇවිත් නැහැ. අහිංසක මිනිස්සෙක් මේ වගේ තැනක දි รา පත් වෙද්දී ඒක මොනතරම් ක්‍රූරද? මේ බිත්තිය ඇතුලේ තියෙන්නේ පොලිසිය නීතිය විතරක් නෙවෙයි. සිරකරුවන් විසින්ම හදාගත්ත දරුණු නීතියකුත් තියෙනවා. හැම සිර මැදිරියකම වගේ ඉන්නවා ඒක පාලනය කරන සෙල් බොසස්ලා. අනික් අයගේ මූලික පහසුකම් ටික ගන්න උනත් මේ බලවතුන්ට කප්පන් දෙන්න ඕනේ. මේක නිකම්ම නිකන් හිරගෙදරක් නෙවෙයි. මෙතන තියෙන්නේ බලවතුන්ගේ නීතිය යටතේ අහිංසකයන්ව තවත් පීඩාවට පත් කරන අපායක්. ඔබ හිතන්න දවසේ පැය 24ම එකම තැනක කිසිම දෙයක් කරන්න නැතුව හිර වෙලා ඉන්න හැටි. මෙතන ඔරලෝසුවක් නැහැ. සමහර සිරමැදිරි වලට දවල්ද රෑද කියලාවත් හඳුනගන්න බෑ. දවස් ගෙවෙන්නේ තප්පර ගානකට නෙවෙයි අවුරුදු ගණන් එක තැනකට වෙලා ඉන්නකොට කාලය නතර වෙලා වගේ දැනෙනවා. මේ නිශ්ශබ්දතාවය හරිම බියකරුයි. සමහරු බිත්ති දිහා බලාගෙන දවස් ගණන් ඉන්නවා. තවත් සමහරු Tamanගේ මනසට එන බය හිතෙන සිතුවිලි එක්ක සටන් කරනවා. අවසානයේ ඔවුන් Tamanවම අමතක කරලා දානවා. ඊළඟට තියෙන දරුණුම ප්‍රශ්නය තමයි ලෙඩ රෝග. මෙතන සනීප ආරක්ෂාව කියන එක නිකන් වචනයක් විතරයි. සමේ රෝග, මන්ද පෝෂණය, ක්ෂය රෝගය වගේ බෝවන රෝග හරිම වේගෙන් මෙතන පැතිරෙනවා. එක්කෙනෙක්ට ලෙඩක් හැදුනම ඒක මුළු සිර මැදිරියටම බෝ වෙනවා. බෙහෙත් ටිකක් ගන්න විදිහක් නැහැ. වෛද්‍ය පහසුකමක් නැහැ. මිය යන සිරකරුවා Tamanගේ අන්තිම මොහොත දක්වා ඉන්නේ ඔය කුණු උණු සිර මැදිරි ඇතුලේමයි. මේක මිනිස්සෙක්ව මරණ කඩට තල්ලු කරලා ඒක බලාගෙන ඉන්න අමානුෂික පද්ධතියක්. හැබැයි මේ බිහිසුණුකම පිරිමි බන්ධනාගාරවලට විතරක් සීමා වෙලා නැහැ. පිරිමි බන්ධනාගාරවලට දෙවැනි නැහැ මේගොල්ලොන්ගේ කාන්තා බන්ධනාගාරත්. මේක
ඊටත් වඩා හදවත කම්පා කරන අඳුරු පැත්තක් අප්‍රිකාවේ බන්ධනාගාර ගැන කතා කරද්දී කාන්තා බන්ධනාගාරවල සිද්ධ වෙන දේවල් ඇත්තටම ඔබව කම්පාවට පත් කරනවා. ඔබ හිතන්න මෙතන ඉන්න හැමෝම දරුණු අපරාධකාරිනියෝද කියලා. නැහැ. කිසිසේත්ම නැහැ. මෙතන ඉන්න බොහෝ දෙනෙක් පාරේ වෙළඳාම් කරපු අහිංසක කාන්තාවන්. තමන්ගේ දරුවන්ට කන්න දෙන්න ණය වුණු අසරණ අම්මලා. ඒ සුළු ණය ගෙවා ගන්න බැරි වුණු පළියට ඒ අහිංසක ගැහැණුන් මේ අපායට ඇදලා දාලා තියෙනවා. මේ කාන්තා බන්ධනාගාරවල තියෙන දරුණුම දේ මොකද්ද දන්නවද? සමහර අම්මලා හිර ගෙදර ඇතුලේ ඉන්නේ තමන්ගේ පොඩි දරුවොත් එක්ක. ලෝකේ ආලෝකය දකින්න ඕන, සෙල්ලම් කරන්න ඕන ඒ පොඩි දරුවෝ මේ වගේ ගඳ ගහන අපිරිසිදු හිරගෙවල් ඇතුලේ ජීවිතය ගෙවනවා. ඒ අහිංසක දරුවෝ මොකද්ද කරපු වරද? අම්මා වරදක් කරලා හරි නැත්නම් අසාධාරණයකට ලක් වෙලා හරි මේ හිරගෙදර ඇතුලේ ඉද්දී ඒ දරුවන්ට සිද්ධ වෙනවා ඒ අපායම උරුම කරගන්න. මේක මනුෂ්‍යත්වයට කරන ලොකුම අපරාධයක් නෙවෙයිද? මේගොල්ලොන්ට තියෙන සනීප ආරක්ෂාව ගැන කිව්වොත් ඒ ගැන හිතන්නවත් බෑ. වැසිකිලි පහසුකම්, පිරිසුදුකම, එයාගේ වචන මේ තැන්වලට අදාළ නැහැ. සනීප ආරක්ෂාව කියන දේ මෙතන නිකන් හීනයක් වගේ. කාන්තාවකට අවශ්‍ය මූලිකම දේවල් පවා මෙතන නැහැ. ගඳ ගහන තෙතමනේ පිරුණු තැනක, තමන්ගේ ආත්ම ගෞරවය ගැන හිතන්නවත් ඉඩක් නැති තැනක ඒ අසරණ ගැහැණුන් විඳින දුක වචනයෙන් විස්තර කරන්න බෑ. බෙදාගන්න බැරි ලෙඩ රෝග මැද ඒ ගැහැණුන්ගේ ආත්ම ගරුත්වය කෑලි කෑලි වලට කැඩෙනවා. සිතන්න, නීතියේ වැරද්දක් හින්දා හෝ අසරණකමක් හින්දා අහිංසක ගැහැණියක් මේ වගේ තැනක දි รา පත් වෙද්දී ඒක මොනතරම් අසාධාරණයක්ද? පිරිමි බන්ධනාගාරවල තියෙන දරුණුකමටත් වඩා මේ කාන්තා බන්ධනාගාරවල තියෙන අසරණකම ලෝකෙම හිත් කම්පා කරනවා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේ මිනිස්සු ඇයි මෙච්චර අසරණ වුණේ කියලා. මේ බන්ධනාගාර ඇතුලේ හිර වෙලා ඉන්න බහුතරයක් අහිංසක දුප්පත් මිනිස්සු. ඔවුන් සතුව නීතිඥයෙකුගේ සහාය ගන්න තරම්වත් මූල්‍යමය ශක්තියක් නැහැ. මේ නීති පද්ධතියේ තියෙන බිහිසුණුම තත්ත්වය තමයි නඩුවාර ඇකෙනතුරු ඔවුන්ට අවුරුදු ගණනක් බලා ඉන්න සිද්ධ වීම. සමහර වෙලාවට වසරකට ලැබෙන්නේ නඩුවාර 2ක් හෝ 3ක් විතරයි. මේ නිසා කිසිම වරදක් නැති මිනිස්සුත් තමන්ගේ නඩුව අහන දවස් එනකන් මේ නිරයේ දි รา පත් වෙනවා. නීතිය හමුවේ සමානාත්මතාවය කියන දේ මෙතනදී නිකම් වචනයක් විතරයි. මේ අමානුෂික තත්ත්වය ගැන අද ලෝකේ ප්‍රබලම සංවිධාන පවා කතා කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා මේ අප්‍රිකානු බන්ධනාගාරවල පවතින මේ අසාධාරණකම් වලට එරෙහිව ඇඟිල්ල දික් කරනවා. දුප්පත්කම නිසාම දඬුවම් ලබන මේ මිනිස්සු ගැන, නීතියේ හිටස් ගැන ලෝකෙම අද අවදි වෙලා ඉන්නවා. සැබෑ අපරාධකාරයෝ එළියේ නිදහසේ සැරිසරද්දී මේ අහිංසක මිනිස්සු පද්ධතියේ වැරදි හින්දා මේ වගේ අපායක හිර වෙලා ඉන්න එක මොනතරම් ඛේදවාචකයක්ද? ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔබ දුටු දේවල් ගැන මොකද හිතෙන්නේ? මේ අසාධාරණය සාධාරණද? ඔබේ අදහස අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන ගමන් තවත් මේ වගේ දැනුමෙන් සහ කුතුහලයෙන් පිරුණු වීඩියෝ දිගටම නරඹන්න සිතියමෙන් පිට YouTube channel එක දැම්ම subscribe කරලා එකතු වෙන්න. හැමෝටම ජය වේවා.